හරි ඉතින් අද මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ නම්බර් සිස්ටම්ස් ගැන. ඉතින් නම්බර් සිස්ටම්ස් කියන්නේ ගොඩක් ලේසි පාඩමක්. ඉතින් ගොඩක් අය මේක ඉගෙන ගන්න ක්‍රමය හරි නැති හින්දා හරි මේක පටලවාගෙන තියෙන. ඉතින් මම අද මේ පැටලුම අරින්න තමයි යන්නේ. මේකෙදි මම නම්බර් සිස්ටම්ස් සහ වන්ස් කම්ප්ලිමන්ට් ටූස් කම්ප්ලිමන්ට් එතකොට ඔය වගේ මේකේ ඉගෙන ගන්න තියෙන හැම දෙයක්ම මේකේ මම ඉස්සරහට ගන්නවා. ඉතින් අද අපි කරන්න යන්නේ මේ නම්බර් සිස්ටම්ස් ගැන දල අදහසක් ගන්න. හරි. ඉතින් නම්බර් සිස්ටම් ඉතින් නම්බර් සිස්ටම්ස් ගත්තාම දැන් අපි ප්‍රධාන වශයෙන් දන්න එක නම්බර් සිස්ටම් එකයි තියෙන්නේ තමයි 10 පාද. 1 2 3 4 5 6 7 8 9 10 ආය 11 කියලා අපි මේ හදාගෙන යන 10 පාද. මේක අපි එදිනෙදා භාවිතා කරන මේක අපිට ගොඩක් පහසුයි. හැබැයි තවත් නම්බර් සිස්ටම්ස් තියෙනවා. ඉතින් දැන් මේක අපි භාවිතා කරනවා වගේ පරිගණකවල භාවිතා කරනවා දෙකේ පාද. එහෙම නැත්නම් බයිනරි නම්බර් සිස්ටම්ස් කිය. හරි අපි ඉස්සරහම නම්බර් සිස්ටම්ස් අපි ඉගෙන ගන්න යන වර්ග හතර බලාගමු. ඉතින් එකක් තමයි අපි දන්න මොකද්ද 10 පාද. 10 පාද. අනිත් එක තමයි අපි දන්න දෙකේ පාද. අපි දන්න මේක පරිගණක දන්නවා. අනිත් එක තමයි 8 පාද. අනිත් එක තමයි 16 පාද. ඉතින් අපි මේ 10 පාද කියනවා මොකක්ද? දශමය පාදය කියලා. එහෙම නැත්නම් ඩෙසිමල් නම්බර්ස් කියලා. දෙකේ පාදයට කියනවා බයිනරි නම්බර්ස් කියලා. එහෙම නැත්නම් දිව්‍යමය සංඛ්‍යා කියලා. ඊට පස්සේ මේ 8 පාදයට කියනවා ඔක්ටල් නම්බර්ස් කියලා. එහෙම නැත්නම් අෂ්ටමය සංඛ්‍යා කියලා. ඊට පස්සේ මේ 16 පාදයට කියනවා මොකක්ද? හෙක්සාඩෙසිමල් නම්බර්ස් කියලා. එහෙම නැත්නම් ෂඩ් දශමක සංඛ්‍යා කියලා. අපි මේ විදිහට දෙකේ පාදේ 10 පාදේ 8 පාදේ 16 පාදේ කියලා කියමු. හරි. ඉතින් මේ 10 පාදේ ගත්තොත් එහෙම. එහෙම නැත්නම් ඩෙසිමල් නම්බර්ස්. ඉතින් නම් මේක ඉංග්‍රීසි වලින් කරන්න මොකද IT කියන දේ ඔයාලා ඉංග්‍රීසි වලින් පොඩ පොළොවට දාන්න ඔයාලා මේකෙන් ඉස්සරහට යන්න ගොඩක් ලේසි. ඉතින් මම කරාම 10 පාදේ. එහෙම නැත්නම් මොකද්ද? ඩෙසිමල් නම්බර් වලින් පටන් ගන්න. ඩෙසිමල් නම්බර්ස්. ඩෙසිමල් නම්බර්ස් වල නම්බර්ස් කීයක් තියෙනවද? 0 1 2 3 4 5 6 7 8 9 ඔන්න ඔය සංඛ්‍යා යොදාගෙන තමයි මෙන්න මේ ඩෙසිමල් නම්බර්ස් නැත්නම් 10 පාදේ සංඛ්‍යා ලියන්නේ. ඊළඟට අපි ගන්නවා දෙකේ පාදේ. දෙකේ පාදේ. දෙකේ පාදේට අපි කියනවා මොනවද? බයිනරි නම්බර්ස්. බයිනරි නම්බර්ස්. එන් කියන්නේ නම්බර්ස් කෙනෙක් කැටි කරලා. ඉතින් මේකදී අපිට 0 සහ 1 විතරයි බලා ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි ගන්නවා 8 පාදේ. මොකක්ද? ඔක්ටල්. ඔක්ටල් නම්බර්ස්. මේකේ 0 1 2 3 4 5 6 7 8 ලියන්නේ 7 චකලා විතරයි. හරිද? ඊළඟට අපි ගන්නවා ෂඩ් දශමික සංඛ්‍යාව නැත්නම් 16 පාදේ. මොකක්ද ඒකට අපි කියන්නේ? හෙක්සාඩෙසිමල්. හෙක්සාඩෙසිමල් නම්බර්ස්. දැන් මේ තුනට හැටියට පොඩ්ඩක් වෙනස්. ඒක මම ඉස්සරහට වීඩියෝස් වලදී කියලා දෙන්නම්. දැන් පොඩ්ඩක් මේක ඔලුවට දාගන්න. හරි. ඉතින් ඒකෙත් අපි 0 1 2 3 4 5 6 7 8 9 හරිද? මේකෙදි 16 කියන්නේ 15ට නම් ලියවෙන්නේ. හරිද? හරි. 9 10 11 12 13 14 හරි. මෙන්න මෙතෙන්ට එනකම් මෙන්න මේ ෂඩ් දශමික සංඛ්‍යා තියෙනවා. හැබැයි අපිට මේවා මේ විදිහට ලියන්න බෑ. ඇයි? හරි. දැන් අපි මේ ෂඩ් දශමික සංඛ්‍යාව මෙහෙම ලියුවොත් එහෙම
මෙතන තියෙන මොකක්ද කියලා අපිට හොයාගන්න බෑ. මෙතන තියෙන්නේ 12ද නැත්නම් 1යි 2යි 1ද කොහොමද තියෙන්නේ කියලා අපිට මේ දෙකේ වෙනස හඳුනා ගන්න බෑ. හරිද? ඒකින්ද අපි මේකට පොඩි ක්‍රමයක් යොදා ගන්න. මම දැන් කියලා. හරි. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ 10 කියන එකට A කියලා ඉංග්‍රීසි අකුරක් පාවිච්චි කරන්න. 11 කියන එකට B කියලා ඉංග්‍රීසි අකුරක් පාවිච්චි කරන්න. 12ට C ඉතින් මම මේකදී හොල් පොඩිම පොඩි එක්ස්ප්ලේන් එකක් කරේ මෙන්න මේ දේවල් අතර තියෙන වෙනස. හරිද? ඉතින් අපි මේ දෙකේ පාදේ, අටේ පාදේ, 16 පාදේ කියන එක වෙන වෙනම කතා කරනවා. 10 පාදේ කියන එක ගැන කතා කරනවා නම් අපි දන්නවා 10 පාදේ කියන්නේ මොකක්ද කියලා. ඉතින් දැන් මම ඔයාලට පොඩ්ඩක් මේ කම්පියුටර්ස් වලට මෙන්න මේ නම්බර් සිස්ටම් වැදගත් වෙන්නේ කියලා දෙන්නම්. හරි. ඉතින් අපි බයිනරි නම්බර්ස් වලින් එක ඉගෙන ගමු. ඩෙසිමල් නම්බර් නැත්නම් දෙකේ පාදේ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න යන්න. හරි. ඉතින් දැන් ඔයාලට හිතේ අපි භාවිතා කරන 10 පාදේ නම් ඒ කම්පියුටර් එකට බැරි 10 පාදෙන් වැඩ කරන්න. නැත්නම් මොකක්ද මේ දෙකේ පාදේ කියන්නේ වගේ ගොඩාක් ප්‍රශ්න එන්නේ. දැන් මම මේ ගොඩක් එක්ස්ප්ලেইন කරන්න ගන්නවා. හරි. කරනවා හිතන්න. ඔයාගේ කම්පියුටර් එකේ. හරි. කම්පියුටර් එකේ. දැන් ඔයා ලියුමක් ටයිප් කරනවා. ලියුම ටයිප් කරනකොගෙන්ද ඔයාගේ කීබෝඩ් එකෙන්. එතකොට කීබෝඩ් එකෙන් ඔයාගේ කම්පියුටර් එකට මැසේජ් එකක් යනවා. මොකක් හරි කී එකක් ප්‍රෙස් කරාගෙන. ඉතින් මේක කොහොමද මේ කම්පියුටර් එක අඳුරගන්නේ? ඉතින් මේ ඔයා මේකෙදි ඒ කියන කී එක ප්‍රෙස් කරනවා. හරිද? ඒ කියන කී එක ප්‍රෙස් කරා කියලා මෙයා කොහොමද දැනගන්නේ? මේක ඒ කියන විදිහට මේක ඇතුළට යන්නේ. මේක ප්‍රොසෙස් කරද්දී මේ ඉන්පුට් එක මෙයා වෙනම විදිහට කන්වර්ට් කරගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන එකට මෙයා මෙන්න මේකේ සංකේතය බලන්න. ඔය විදිහට සංකේතයක්. ඒ කියන්නේ කෝඩ් එකක්. අන්න ඒ සිග්නල් එක අපම කම්පියුටර් එක දන්නවා මෙයා ඒ තමයි එන්ටර් කරේ කියලා. එතකොට B ටත් එහෙම C ටත් එහෙම ඒ විදිහට මේකේ තියෙන හැම කී එකකටම මේ වගේ දිග බයිනරි නම්බර් එකක් තියෙනවා. ඒකෙන් තමයි කම්පියුටර් එක හඳුනගන්නේ මෙයා මොකද්ද එන්ටර් කරේ කියලා. හරි. ඉතින් දැන් මම හිතයි ඇයි මෙයාගේ බයිනරි නම්බර් එකක් තියෙන්නේ? මෙයාට දෙන්න තිබ්බනේ 191 නැත්තම් 755. ඔය වගේ නම්බර් වල ඉඳලා ලේසියිනේ. මේ වෙන මේකේ උඩවල් ටිකක් දීලා තියෙන එක තමයි. හරි. අපි දැන් මෙහෙම හිතමු. දැන් මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වැඩ කරන්නේ මොකක්ද? කරන්ට් එකකින්. ඒ කියන්නේ අපි දෙන සප්ලයි එකෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් මෙයා එතකොට මෙන්න මේ වගේ වෝල්ටේජ් එකක් පදනම් කරගෙන තමයි එයාලගේ data හොමවුට් කරන්නේ. ඒ කියන්නේ දැන් මේ A කියන සිග්නල් එක මෙයා මේ කම්පියුටර් එකට දෙන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මෙතන අපි මේක මේ විදිහට පොඩ්ඩක් ලියා ගමු. 0.1 ඔන්න ඔය විදිහේ සිග්නල් එක. හරිද? එතකොට මෙයා මේක මෙහෙකට දෙන්නේ එයා හදා ගන්නවා මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් එකක්. කියන අපි දන්නවනේ මේ වයර් එකක් දිගේ කරන්ට් එකක් යනවා කියලා තමයි වෝල්ටේජ් එකක් යනවා කියලා තමයි වැඩි මේක හිතන්න බෑ. ඒකේ පවර යනවා 0.1 වෝල්ට්. ඒ කියන්නේ කරන්ට් එක නැහැ. ආයෙ කියනවා 5 වෝල්ට්. 5 වෝල්ට් කියන්නේ LED එක පත්තු කරන් දෙන කරන්ට් එක වගේ කරන්ට් එක. එතකොට මෙයා මේක කරන්නේ මෙහෙමයි. මෙයා එක කියන්නේ මේ කරන්ට් එක හයි ලෙවල් එකකට අරගෙන. හරි. හයි ලෙවල් එකකට අරගෙන. ඊට බිංදුව කියන්නේ මේක ලෝ ලෙවල් එකකට ගිහින්. ආයෙත් බිංදුව එක කියද්දී අවුලට බිංදුව කියද්දී අතක් ගන්නවා. ඊට පස්සේ බිංදුව වෙලා උඩට යනවා එකේ තුනක් තියෙනවා එකේ තුනක් කරනවා. බිංදුවක් තියෙනවා. එකක් එකේ දෙකක් තියෙනවා. බිංදුවක් එකක් තියෙනවා. කම්පියුටර් මේ වගේ සිග්නල් එකක් අදන්න ඕන. ඒ කියන්නේ ස්විච් එක ඔන් කරනවා ඔෆ් කරනවා කියලා තමයි. ඔන් කරද්දී පහට යනවා ඔෆ් කරද්දී බිංදුවට යනවා. ඔන් කරද්දී පහට යනවා ඔෆ් කරද්දී බිංදුවට යනවා. ඔන් කරනම ටිකක් වෙලා තියෙනවා ඔෆ් කරනවා. ඔන් කරන ටිකක් තියෙනවා ඔෆ් කරනවා. ඉතින් මෙන්න මේ වගේ සිග්නල් එකක්. මේක ගැන ඔයාලට ඉස්සරහට තේරෙයි මේක මේ විදිහේ පොඩි අයිඩියාවක් ඔයාලට දාන්න. ඉතින් මෙන්න මේ වගේ දෙයකට අවශ්‍ය වෙන තමයි අපි මේ නම්බර් සිස්ටම් එක ගන්න. ඉතින් මේ වීඩියෝ එකේ මම පොඩ්ඩක් මේක එක්ස්ප්ලেইন කරා මොකක්ද මේ කියන්නේ කියලා. ඉතින් මම ඊළඟ එකේදී ඔයාලට මේ බයිනරි නම්බර්ස් එකතු කරන්න බයිනරි to ඩෙසිමල් කන්වර්ෂන් එකකම මේක අඩු කරන්නේ ඒ ඔක්කොම දේවල් ටික බයිනරි නම්බර්ස් වල ගන්නන් තියෙන ටික මම මේ වීඩියෝ එකේදී කම්ප්ලීට් කරනවා. ඉතින් වීඩියෝ එකේ මොන හරි මට මග කරන දේවල් තියෙනවා නම්
මොනවාරි වැරදි දේවල් තියෙනවා ඔන්ලයින් කමෙන්ට් එකක් දාන්න. ඒත් එක්කම channel එක subscribe කරලා ඉන්න. ඔයාලට මේ වීඩියෝස් ඉස්සරහට බලන්න පුළුවන්. thank you.